ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේවාලට පේන හිච්චි ගැජට් මේක තමයි ඉතින් ESP32 C3 Super Mini කියන බෝඩ් එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ බෝඩ් එක ගැන. ඔයාලට මේ බෝඩ් එක කරන්න පුළුවන් වැඩ මොනවද ඒ වගේම මෙන්න මේ තියෙන ESP32 බෝඩ් එකත් එක්ක ගත්තාම මේ දෙකේ මොනවද තියෙන ප්‍රධාන වෙනස්කම් මේ වගේම මේ බෝඩ් එකේ සතු මොනවද සෙන්සර්ස් තියෙන්නේ මේ වගේ ගොඩක් දේවල් අද අපි මේ ටියුටෝරියල් එකෙන් කියනවා. මේ වගේ මතක් කරගන්න ඉතින් අපි කොඩ කාලයකට පස්සේ තමයි මේ විදිහට වීඩියෝ කරන් එන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා තියාගන්න මේ වගේ තවත් වීඩියෝස් බලන්න. එහෙනම් අපි බලමු මොකද්ද මේ ESP32 C3 Mini කියන්නේ කියලා. ඔයාලට පේන විදිහට ඉතින් මේ තියෙන ඉතින් ඇත්තටම කිව්වොත් ESP32 new kit V1 එකක් අපි මේ කියන ටියුටෝරියල් එකක් මුලින් අපි කරන් ආවා. ඒක ඔයාලට බලන්න පුළුවන් මම උඩයි කන්ටෙන්ට් දාලා තියන්නම් ඒකත්. එතකොට ඔයාලට පේනවා ඇති මේ තියෙන අපේ ESP32 C3 Super Mini කියන බෝඩ් එක. එතකොට ඔයාලට පේනවා ඇති දෙකේ ප්‍රධාන වෙනස. පේනවා ඉතින් size එක ගත්තොත් ගොඩක්ම වෙනස්. අනිත් එක දැන් ගොඩක්ම මේකේ type C ඒවා වෙළඳ පොලේ අඩුයි. ඒ වුණාට දැන් ටික ටික type C එකේ ඉන්නේ. ඒ වුණාට දැන් මේන එක ESP32 C3 බෝඩ් එකේ න පෝට් එකක් type C එකකින් අපිට ගොඩක් වාසි. මොකද දැන් micro USB cables කියන එක හොයන්නවත් නෑ මාත් ඕක ලොකු කරදරයකට පාත් වෙච්ච දෙයක්. ඉතින් වදයක් වෙලා තියෙන ESP32 බෝඩ් එක උනා. එතකොට දැන් ESP32 බෝඩ් එක ගත්තොත් pins ප්‍රමාණය වැඩි. ඒ වුණාට මේකේ pins අඩු වුණත් පින්ස් අඩුනත් මේක අපිට තියෙන පර්ෆෝමන්ස් අතින් ගත්තොත් මේක පොඩ්ඩක් ඉහලින් ඉන්න. මොකද මේකට අපිට ගොඩක් වැඩ ගෑලි දාන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් මිනි රොබොට්ස්ලා හදනකොට. ඒ වගේම අපිට IoT ප්‍රොජෙක්ට් ඒ වගේම ස්මාර්ට් හෝම් ප්‍රොජෙක්ට් ඊට අමතරව ගත්තොත් අපිට ඔය ගොඩක් සෙන්සිටිව් වැඩවලට ඒ කියන්නේ ඔය ගොඩක් පොඩි ප්‍රොජෙක්ට් කරන වැඩවලට මම රෙකමන්ඩ් කරන්නෙම මෙන්න මේ තියෙන ESP32 බෝඩ් C3 කියන සුපර් මිනි කියන බෝඩ් එක. ඉතින් ඔන්න අපි දැන් මේ බෝඩ් එක ගත්තොත් එහෙම මේක දැන් මම ඔන්න කියන්න යනවාට වෙනස්කම් ටික. හරිද? එතකොට මේකේ චිප්සෙට් වලත් ගොඩක් ලොකු වෙනසක් තියෙනවා මේ දෙකේ. දැන් හැමෝම හිතන්නේ ESP32 කියොම් මේකේ තියෙන චිප්සෙට් එකම තමයි මේකේ තියෙන වෙනස තියෙන පොඩි කියලා. එහෙම නෑ. අතර පර්ෆෝමන්ස් අතින් පොඩ්ඩක් වෙනස්. ඒ වගේම ගත්තොත් මේක බොඩි හින්දා මේ ලොකු එකේ තියෙන සමහර පර්ෆෝමන්ස් මෙයාට නැහැ. ඇත්තම කතාව මොකද මෙයාගේ පින්සුත් ගොඩක් වැඩි. මෙයාට සාපේක්ෂව. එහෙනම් අපි බලමු කොහොමද මේකේ ප්‍රොසෙසර් එක කියලා. මේකේ ප්‍රොසෙසර් එක ගත්තොත් අපි මුලින්ම ESP32 බෝඩ් එක ගත්තොත් මේකේ dual core X10 LX6 කියන ප්‍රොසෙසර් එක තියෙනවා. ඒ වගේම අපේ චූටි බට්ට ගැන කතා කරොත් මෙයාට තියෙන්නේ සිංගල් කෝ වොයිස් V කියන ප්‍රොසෙසර් එක. ඒක තමයි ඉතින් මේ දෙකේ වෙනස. හරිද? මම චිප්සෙට් ගැන කතා කරේ. ඒතකොට දැන් ගොඩක් කට්ටිය හිතන වැරදියක් තමයි මේ දෙකේම තියෙන එකම චිප්සෙට් එක කියලා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ දෙකේ තියෙන දෙකක් කියන එක. ඊට අමතරව ගත්තොත් මේකේ CPU ස්පීඩ් දෙක. එතකොට ඒක ගැන කතා කරොත් ඒකෙත් ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මේ අපේ ESP32 බෝඩ් එකේ තියෙන ප්‍රොසෙසර් ඒ කියන්නේ CPU ස්පීඩ් එක ගැන කතා කරොත් MHz 240 නම් ඉහළට තියෙනවා. ඊට අමතරව මෙන්න මේ චූටි අපේ ESP32 C3 Mini ගැන කතා කරොත් එයාට තියෙන්නේ MHz 160ක වගේ පොඩි ප්‍රමාණයක්. ඒ වුණාට මෙයාගේ සයිස් එකේ සාපේක්ෂව ගත්තොත් ඇත්තටම කම්පැරිසන් එකේදී මෙයාගේ ඒ තියෙන CPU ස්පීඩ් එක ගොඩක් හොඳයි. ඒ වගේම මල්ටිටාස්කින් අතින් ගත්තොත් එහෙම අපිට ගොඩක්ම හොඳ වැඩවලට යන්න පුළුවන් මෙන්න මේ තියෙන ESP32 බෝඩ් එකේ මල්ටිටාස්කින් වැඩවලට. ඒ කියන්නේ හිතන්න සෙන්සර් ගොඩක් එක්ක වැඩ කරනවා නම් අපිට අනිවාර්යයෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ESP32 බෝඩ් එක. ඊට අමතරව ගත්තොත් මෙන්න මේක ගත්තොත් ඒ අතින් පොඩ්ඩක් අර මල්ටිටාස්කින් වැඩවලට එච්චර හොඳ නැහැ. මොකද ඉතින් මල්ටිටාස්කින් කියන්නේ දැන් සෙන්සර්ස් ගොඩක් එක්ක වැඩ කරන දෙයක් නේ. එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් වලට අපිට මේක යූස් කරගන්න බෑ. එතකොට තවත් දෙයක් තමයි මේකේ hardware FPU එක ගැන කතා කරොත් මෙන්න මේකට තියෙන hardware FPU එකක්. එතකොට මේ තියෙන චූටි බෝඩ් එකට ඒක නෑ. ඒ කියන්නේ hardware FPU කියන සරලම ගත්තොත් මේ හැම hardware එකකම ස්පීඩ් එක ගැන කතා කරොත් අර එක යුනිට් එකක් තියෙනවා මේක කන්ට්‍රෝල් කරන ස්පීඩ් එක. ඒකෙදි ගත්තොත් මේ ESP32 බෝඩ් එකට ඒ FPU එක තියෙනවා. ඒ වුණාට මෙන්න මේ තියෙන පුංචි ESP32 C3 Super Mini කියන බෝඩ් එකට ඒක නෑ. කියන්නේ මේක ගත්තොත් ගොඩක් අඩු වේගයකින් තමයි අර හાર્ඩ්වෙයාර්ස් එක්ක සොෆ්ට්වෙයාර්ස් එක ගොඩක්ම වැඩ කරන්නේ අඩු ස්පීඩ් එකකින්. ඒ වුණාට මේ ESP32 බෝඩ් එකේ හැකියාව තියෙනවා ටිකක් වැඩි ස්පීඩ් එකකින් ඒ වැඩ ටික කරගන්න. ඒක තමයි ඉතින් මෙතන වෙනස. අර මම මුලින් කිව්වා වගේ පොඩි ප්‍රොජෙක්ට් වලට පාවිච්චි කරනවා නම් ගොඩක් මොහොතේ ඉතින් මේ බෝඩ් එක තමයි. ඊට අමතරව ගත්තොත් මේක ඉතින් ඔයාලට මම මුලින්ම කිව්වා වගේ සයිස් එකේ වෙනස පේනවනේ. මේක තමයි ඉතින් අපිට ගොඩක්ම බලන්න තියෙන සයිස් එකේ වෙනස. මේ බෝඩ් එක උඩින් ගත්තොත් පේනවනේ කොච්චර පොඩිද කියලා. ගොඩක්ම පොඩි.
ඊට අමතර මේකේ පව කම්පැරිසන්යක් ගත්තොත් මේකෙදී පව එක වැඩියම යස් කරන්නේ මෙන්න මේ තියෙන ස්පීකර් බෝඩ් එක. ඔයාලා ගොඩක් ප්‍රොජෙක්ට් කරද්දී සමහර අය මගෙන් අහලා තිබ්බා ඇයි මේක රත් වෙන්නේ කියලා. මොකද ඒක රත් වෙන්නේ මෙයා ගන්න පව එක ගොඩක් වැඩි. ඒ වගේම මෙයා ගත්තොත් මෙයාව එච්චර රත් වෙන්නේ නැති තරම්. දැන් මෙයාව මේ ස්පීකර් නෝමල් බෝඩ් එක රත් වෙන හින්දා තමයි මේ විදියට මේ සිංක් එකක් වගේ එකක් දාලා තින්නේ. මොකද අධික විදිහට රත් වෙන හින්දා. දැන් මෙයාට ඒක දාලා නැත්තේ මෙයාගේ ඉච්චර ගොඩක් රත් වෙන්නේ නැති හින්දා. දැන් එහෙම ගත්තොත් අර පව එක අතින් ගත්තොත් එහෙම අපිට වාසිදායක වෙන්නේ මෙන්න මේ පුංචි බෝඩ් එක. ඒක හින්දා මං ඒකෙදිත් ලකුණු මෙයාට දෙනවා. මොකද පව එක ගොඩක් මෙයා යූස් කරන්නේ නැතිම තරම්. ඒ වුණාට මෙයා ගොඩක් පව එක අපතේත් යවනවා. මොකද රස්නේ විදිහට පිට වෙනවා කියන්නේ කරන්ට් එක අනිවාර්යෙන් එතන අපතේ යෑමක් වෙන්නේ. ඒක හින්දා එතනත් අපිට පොඩි අවාසියක් තියෙනවා. ඔන්න ඉතින් මම දැන් ඔයාලට ෂෙයා කරන්නම් පින් ඩයග්‍රෑම් එක අපේ මෙන්න මේ ESP32 C3 Super Mini එකට අදාළ අපි අපේ ගිය ටියුටෝරියල් එක කියන්නේ අපි මුලින්ම කරපු මේ ESP32 බෝඩ් එක ටියුටෝරියල් එකේ මේකේ පින්ස් ගැන කතා කරා. ඒක හින්දා ඉතින් අපි මෙතනින් පස්සේ මෙයා ඕන වෙන්නේ නැහැ. එච්චරයි අපි දැන් ඉන්නේ මෙයා. එහෙනම් ඔන්න මම ෂෙයා කරන්නම්. ඔයා බලන්න මෙයාගේ පින්ස් ගැන සහ A2 A1 A0 කියන පින්සුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම SDA පින්සුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඊට අමතරව SCL කියන අපේ පින්ස් ටිකත් මේකට සපෝට් කරනවා. ඒ වගේම ඊට අමතරව SKU MISO ඒ වගේම MOSI ඒ වගේම RTX එකකුත් තියෙනවා. මේකට TX එකකුත් තියෙනවා. කොහොමත් අනිවාර්යෙන් තියෙනවානේ. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මේකේ 5 වෝල්ට් එකක් සහ 3 වෝල්ට් එකක් බලා ගන්න පුළුවන්. මේකේදී ග්‍රයින්ඩ් පින් එකයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට අපේ ESP32 බෝඩ් එකේ ග්‍රවුන්ඩ් පින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා දෙකක්. මේකේ තියෙන ඉතින් මේකේ බෝඩ් එකේ ප්‍රමාණය පුංචි හින්දා ඔයාලට පේන්නේ එක ග්‍රවුන්ඩ් එකයි තියෙන්නේ. ඊට අමතරව අපිට මෙයාලගේ තවත් අපිට දීලා තියෙන දෙයක් තමයි ඔය බූට් සහ රිස්ටාර්ට් කියන දෙක බටන්ස් දෙක අපිට ඒ විදිහට මෙයාලා දීලා තියෙනවා. ඊට අමතරව පොඩි ඉන්ඩිකේටර් LED එකත් මේකේ ඇතුළත් වෙනවා. ඒ වුණාට අර ESP32 බෝඩ් එක ගැන බ්ලූ කලර් LED එකට දැන් බ්ලූ කලර් LED එකක් තියෙනවානේ. ඒක මෙන්න මේ සුපර් ESP32 C3 බෝඩ් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. මේ දේවල් ටික තමයි ඉතින් ගොඩක්ම වෙනස. ඔයාලට පේනවා ඉතින් කොච්චර සරල සර්කිට් එකක්ද කියලා මේක. ඒ වුණාට ඉතින් කරන්න පුළුවන් වැඩ වලින් ගත්තොත් එහෙම පොඩ්ඩක් සුපිරි තමයි ඉතින් මේ ESP32 C3 බෝඩ් එක. ඉතින් නිකන්ද මේකට ESP32 C3 Super Mini කියන්නේ. ඒක තමයි ඉතින් හේතුව. හරි ඉතින් ඔන්න අපි ආයෙත් ගත්ත අපේ චූටි ලොක්කව ESP32 එක. ඔන්න ඉතින් මම දැන් කියන්නේ මේකේ තියෙන ප්‍රයිස් වල වෙනස. හරිද? දැන් එතකොට අපි මේ ESP32 බෝඩ් එක ගත්තොත් මාකට් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් 1500 පල්ලෙහා තමයි මේ ESP32 බෝඩ් එක යන්නේ. ගොඩක්ම මාකට් ප්‍රයිස් එක 1500 පල්ලෙහා අනිවාර්යෙන්. ඔක ලිමිට් වෙන්නේ 1100ත් 1500ත් අතර තමයි මාකට් එකේ මේ බෝඩ් එක සෙල් වෙන්නේ. ඊට අමතරව ගත්තොත් මෙන්න මේ තියෙන ESP32 C3 බෝඩ් එක ගත්තොත් මාකට් එකේ මේක රුපියල් 1000 ඉඳන් පල්ලෙහාට තියෙන්නේ. මොකද මේ බෝඩ් එක අපි දැන් වගේ ගොඩක් තොග වශයෙන් ගන්න තැන් වලින් ගන්නවා රුපියල් 650කට 600කට වගේ ගන්න පුළුවන් පොඩි මුදලයි වෙන්නේ මේ බෝඩ් එක. ඔය ඉතින් ගොඩක් කට්ටිය ගාන වැඩි කරලා විකුණනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ලක්කාවනේ. ප්‍රයිස් වල වෙනස ගත්තොත් ඉතින් ඕක තමයි. ඔන්න ඉතින් ගොඩක් අය මට කරදර කර අහපු එක දෙයක් තියෙනවා. ඒකට උත්තරේ ඔන්න මම දෙන්න හදන්නේ අනිවාර්යෙන් ඒ බලන්න ඇති කියලා මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක. ගොඩක් අය ඇහුවා මේ දෙකේ ඩ්‍රයිවර්ස් වෙනසක් මොන හරි තියනවාද කියලා. එතකොට මට ඒක දෙන්න තියෙන එකම උත්තරේ තමයි ඇත්තටම ඒක දෙන්නේ දෙකටම එකම ඩ්‍රයිවර්ස් තමයි යූස් කරන්නේ. හරිද? දැන් Arduino එකේ වුණත් අපි අර මේන්ලි ESP32 ට අපි පළවෙනි ඔය ටියුටෝරියල්ස් වල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරේ ඒ ඩ්‍රයිවර් එකම තමයි මෙන්න මේකටත් යූස් වෙන්නේ. ඒක හින්දා වල කිසිම දෙයකට වොරි වෙන්න එපා. අමුතුවෙන් අය ඩ්‍රයිවර්ස් මැෂින් වලට හරි ලැප්ටොප් වලට හරි ඉන්ස්ටෝල් කර කරදර වෙන්න දෙයක් ඇත්තම නැහැ. එතකොට පොඩි වෙනසයි තියෙනවා. ඔයාලට අර බෝඩ් එක සිලෙක්ට් කරන් දිනවනේ Arduino software එකෙන්. දැන් අපි Arduino software එකෙන් මේ ESP32 බෝඩ් එකට දාලා පින් සිලෙක්ට් කරද්දී අපි ESP32 Dev Kit World Module කියලා එකක් යටතේනේ අපි මේකේ ප්‍රෝග්‍රෑම් අප්ලෝඩ් කරේ. එතකොට මේකේ අපි එතන බෝඩ් මැනේජ්මන්ට් එකේ සිලෙක්ට් කරන බෝඩ් එක අපි ඒකට සර්ච් කරන්න ඕනේ. ESP32 C3 කියලා සර්ච් කරාම අපිට පෙන්නනවා ඒකට අදාළ බෝඩ් එක. එතකොට ඒක සිලෙක්ට් කරලා අපිට ලේසියෙන්ම අපේ ප්‍රෝග්‍රෑම් ටික අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක හින්දා ඔයාලා කිසිම වෙලාවකට බය වෙන්න එපා. මේකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මේකට දාන්න බෑනේ. ඕවගේ දේවල් වල වොරි වෙන්න එපා. ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකකදී උනත් අර පින්ස් ගැන. දැන් මේකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මේකේ තියෙන පින්ස් තියෙන ප්‍රෝග්‍රෑම් එක මේකට අප්ලෝඩ් කරොත් ඒක වැඩ කරන්නේ නැහැ. මොකද ඉතින් මේක මේ පින්ස් ඩයග්‍රෑම් එක සම්පූර්ණයෙන් වෙනස් මේකට වැඩිය. එන්න ඒක ගැන තමයි අපි මේන්ලිම සැලකිලිමත් වෙන්න ඕනේ. මම හිතනවා ඔයාලට මම මේ කියපු දේ තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්න.
ඔන්න ඉතින් අපේ වීඩියෝගේ අවසානට ඇවිල්ල ඉතින් ඇත්තරම කතාව මේ කැමම ටියුටෝරියල්ල කෙල්ලපු හින්ද ම මේ විඩිය කරේ මොකද ගොඩක් කට්ටියට අයිඩිය එකක් නැති හිද මේක පොඩිලමයිනුත් බලනවා සමහර යුනිවර්සිටියක් කළා කියලාත් බලනවා එතකොට එයාලට තේරුම් ගන්න අපහසු හින්දා දැන් ගොඩක් කට්ටිය අර බය වෙලා ඉඳපු දෙයක් තමයි ඩ්‍රයිවර්ස් ප්‍රශ්නේ පවර් ප්‍රශ්නේ ඉතින් ඒවලටත් මම හිතනවා මම විසඳුමක් දුන්නා කියලා ඔයාලට ඉතින් තේරෙන්නේ නැති මොනවාම හරි දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් අපේ WhatsApp නම්බර් එකත් ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ බොහෝ විට අපිට අනිවාර්යෙන් කතා කරලා කියන්න අපි ඔයාලට සපෝට් එකක් දෙන්නම්. ඉතින් මේ චූටි බට්ට ගැන අච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් අපි ඒ චූටි බට්ට යූස් කරලා හදපු රොබෝ තමයි මේ ඔයාලට පේනවා ඇති. ඔයාගේ වීඩියෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා අපේ උඩ තියෙන iCard එකෙන් බලන්න. මේ රොබෝවත් ඉතින් ඔයාලට මේ C3 බෝඩ් එකක් යූස් කරලා තමයි අපි හැදුවේ. ඔයාලට ලේසියෙන් ඉතින් මේ වගේ පුංචි ප්‍රොජෙක්ට් කරගන්න පුළුවන් වගේ යුනිවර්සිටි එකට IoT ප්‍රොජෙක්ට් වලට. ඒ වගේම මට පොඩි දෙයක් කියන්න අමතක වුණා. බොරු නෙමෙයි. එහෙනම් අපි පොඩ්ඩක් ඊය ගැනත් කතා කරමු. එහෙනම් ටග් ගාලා අපි ගැන අනිවාර්යයෙන්ම කතා කරමු. ඉතින් මම කිව්වනේ මට පොඩි දෙයක් කියන්න අමතක වුණා කියලා. ඒ තමයි ඉතින් අපේ කනෙක්ටිවිටි ගැන. ඒ කියන්නේ දැන් මේ දෙකම Wi-Fi සපෝට් කරනවා ඒ වගේම Bluetooth සපෝට් කරනවා ඒ වගේම BLE power කියන මෝඩ් එකත් සපෝට් කරනවා කියන එක මට ඔයාලට කියන්න අමතක වෙච්ච දෙයක්. ඒ ටික ගැන කතා කරොත් එකම දේ තමයි මේ දෙකේම තියෙන්නේ. දැන් මේකේ Wi-Fi ගත්තොත් මේ ESP32 බෝඩ් එකට තියෙන්නේ 2.4 කියන Wi-Fi support network එකක්. ඒ වගේම මේකටත් තියෙන්නේ ඒ 2.4 කියන Wi-Fi signals range එකම තමයි. ඊට අමතරව ගත්තොත් මේකේ Bluetooth ගත්තත් පොඩි වෙනසක් තියෙනවා. මොකද ESP32 බෝඩ් එකට වඩා මේ C3 බෝඩ් එකේ Bluetooth අතින් ගොඩක්ම වාසිය වැඩි. ගොඩක් long range යන්න පුළුවන් මෙන්න මේ ESP32 C3 බෝඩ් එකට මේ ESP32 බෝඩ් එකට වඩා. ඒ කියන්නේ මේකෙදි ඇත්තම කතාව ඒ chipset එකේ තියෙන වෙනස ගැන තමයි අපි අර වටහා ගන්න ඕනේ. අර මම මුලින් කිව්වන් chipset එක දැන් මේක dual core වුණාට වැඩක් නැහැ. මේක පරණයි මේ chipset එක ඇත්තම ගත්තාම මේක පට්ටම පරණ chipset එකක් මේකේ තියෙන්නේ. ඒ වුණාට මේ C3 බෝඩ් එකේ තියෙන්නේ brand new සහ දැන් මේක ළඟදී අවුරුද්දක කියන්නේ දැන් එක පිට එක ගත්තොත් මේ ESP32 බෝඩ් එක තාමත් ඩෙවලොප් වෙන ගමන් තියෙන. ඒක හින්දා එයාලා බලන්නේ කොහොම හරි මේ C3 බෝඩ් එකට අලුත් දේවල් එකතු කරන්න. ඒක හින්දාම තමයි මේකේ Bluetooth connectivity එක ගොඩක් range support කරන. ඒ කියන්නේ Bluetooth 5.0 අපිට මේකට support කරනවා. ඒක හින්දා අපිට මේකේ වාසිය වැඩි කියලා කියන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් මේකේ inbuilt sensors ගැන අපි පොඩ්ඩක් කතා කරමු එහෙනම්. එතකොට අපි මේකේ inbuilt sensors ගැන කතා කරොත් දැන් මම අපේ ගිය ටියුටෝරියල් එකේ මම කතා කරා මේ ESP32 බෝඩ් එක ගැන inbuilt sensors ගොඩක් ගැන. ඔයාලා අනිවාර්යෙන් ඒක බලන්න මොකද එකම දේ වීඩියෝ ගානකදී එක විදිහට කියන එක මටත් කරදරයක් ඔයාලට අහන් ඉන්න ඔයාලටත් කරදරයක් වෙනවා. ඒකින්දම තමයි මේ වීඩියෝ දික් වෙන හින්දා මම කියන්නේ ඔයාලා අපි උඩ දැන් iCard එක දාලා ඇති. ඒ වීඩියෝ එකෙන් බලන්න මේකේ තියෙන මේ inbuilt sensors කිසිම එකක් මෙන්න මේ බෝඩ් එකට නැහැ ඇත්තම කතාව. ඔයාලට පේනවනේ ඉතින් size එකකින් උන sensors කිසිම දෙයක් මේකට add කරන්න විදියක් නැහැ නේ. ඉතින් එයාලා කොහම තියෙන නිකන් chip ටික විතරයි. පේනවා ඇති. ඒතකොට මෙයාට inbuilt clock sensor එක, temperature sensor එක ඒ දේවල් ඔක්කොම ඇතුළත් තමයි මේ බෝඩ් එකේ එන්නේ. ඕක තමයි ඉතින් අපි inbuilt sensor යටතේ කතා කරනවා නම් කතා ගන්න තියෙන්නේ. ඔන්න ඉතින් මම පොඩ්ඩක් මේකේ RAM එක සහ ඒ කියන්නේ අපේ memory එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මේකේ SRAM එක ගැන කතා කරොත් එහෙම SRAM එක වැඩියෙන්ම තියෙන්නේ මෙන්න මේකට. ඒක වෙනස් වෙන්නේ 120 KB වලින් kilobyte. එතකොට දැන් මේකේ ගත්තොත් තියෙන්නේ SRA RAM එක kilobyte 400ක වගේ පොඩි ප්‍රමාණයක්. ඒ වුණාට මෙන්න මේ ESP32 එක ගත්තොත් SRAM එක තියෙනවා කිලෝබයිට් 520. කිලෝබයිට් කියන්නේ ඉතින් පොඩිම අගයක් කියලා දන්න IT කරන ළමයට. ඒ වගේම කියන්නේ අපි දැන් ඔය කෝඩ් එක අප්ලෝඩ් කරනවානේ. ඒ කෝඩ් එක අප්ලෝඩ් කළා මෙයාට මතක තියාගන්න පුළුවන් තරම තමයි ප්‍රෝග්‍රෑම් එකේ size එක, ෆයිල් size එක. එතකොට අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් මෙයාට MB 4ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙගාබයිට් 4ක ප්‍රමාණයක ෆයිල් ටිකක් තමයි අපිට මේකේ ස්ටෝර් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මෙයාට ෆ්ලෑෂ් කරන්න පුළුවන් MB 4 ඉඳන් MB 16ක ප්‍රමාණයක් වෙනකන්. ඒ කියන්නේ මෙගාබයිට් 16ක ප්‍රමාණයක් වෙනකන් අපිට ෆයිල්ස් මෙයාගේ ස්ටෝර් කරලා තියන්න පුළුවන්. ඒ අතින් ගත්තොත් මෙයා ගොඩක් වාසී අපිට මල්ටිටාස්කින් ප්‍රොජෙක්ට් වලට. මම අර මුලින් කිව්වා වගේ මල්ටිටාස්කින් ප්‍රොජෙක්ට් නම් ESP32 වගේ චූටි ප්‍රොජෙක්ට් නම් මෙන්න මෙයා. මං හිතනවා ඔයාලට අපේ මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. අපි ඔයාලට ඉස්සරහට ටියුටෝරියල් එකක් අරන් එන්නම් මේ C3 බෝඩ් එකත් එක්ක කොහොමද ප්‍රෝග්‍රෑමින් වැඩ කරන්නේ වගේ මේ පින්ස් ටික සෝල්ව් කරගන්න විදිය අපි ඔයාලට සරලව කියලා දෙන්න. ඔයාලා ඒක ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යෙන් දැම්මම කමෙන්ට් එකක් දාලා තියන්න.
මම හිතනවා ඉතින් අද ඔයාලට අපි මේ කියලා දුන්න ESP32C3 mini board එක ගැන ගොඩක් දේවල් ඔයාලට තේරෙන්නේ නැති ඒ වගේම ඔයාලට මොන හරි මම අද කියපු දේවල් වලින් මොන හරි මේ board එකේ missing වෙච්ච දේවල් ඔයාලා තව මේ board එක ගැන දන්න දේවල් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහින් comment එකක් දාලා යන්න. අපි මේ දේවල් ගැනත් අනිවාර්යෙන් බලමු. ඒ වගේම ඔයාලට ඉස්සරහට මේ ESP32C3 mini board එකෙන් කරන්න ආස ප්‍රොජෙක්ට් මොනවාද තියෙනවා නම් ඒව ගැන පල්ලෙහින් දැම්මම comment එකක් දාලා යන්න. එහෙනම් මම දැන් මතක් කරන්නේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක තවත් අයියා කෙනෙක් ටක් කෙනෙක් ඔයාලගේ මල්ලි කෙනෙක්ට නංගි කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. මොකද ඒ වේදේ කරොත් තමයි අපි ඔයාලට ඉස්සරහට තවත් අලුත් වීඩියෝස් අරන් එන්නේ. ඒ වගේම අමතක කරන්න එපා මේ වීඩියෝස් ඔයාලට දිගටම පෙන්නන්නේ අපිව subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් ගිහින් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම good luck.